ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපි සාකච්ඡා කරන්න ඉන්නේ ද්‍රවස්ථිතිය පාඩමට සම්බන්ධ සරල ප්‍රශ්නයක්. මේ වීඩියෝක සීරියස් එකක් විදිහට ඉස්සරහට යනවා පුතේ. ද්‍රවස්ථිතියට සම්බන්ධ ප්‍රශ්න මාලාවක්ම සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා පුතේ. ඒකට සම්බන්ධ පළවෙනි ප්‍රශ්නයත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. එතකොට පුතේ මේ ප්‍රශ්න විදිහට අද ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි පුතේ මේ ප්‍රශ්නේ වීඩියෝ එකකිනුත් මම දාන්නම් පුතේ. මීටර් 1.8ක් උස මිනිසෙකු ජලය සිරස් අතට සිටගෙන තටාකයක සම්පූර්ණයෙන්ම ගිලී සිටිනසේ සලකන්න කියලා කියනවා පුතේ. මෙම මිනිසාගේ හිසේ සහ පාදයේ ඇඟිලිවල ක්‍රියා කරන පීඩන අතර වෙනස කිලෝ පැස්කල් වලින් සොයන්න කියලා තමයි කියන්නේ. හරි පුතේ. ඉස්සෙල්ලාම අපිට වෙනවා පුතේ මේ ප්‍රශ්නය තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ ප්‍රශ්නේ මෙන්න මේ ආකාරයට අපිට පහසු විදිහට අපි පුතේ තියෙන දත්ත ටික ලකුණු කරගන්න ඕන. හරි පුතේ මිනිස්සෙක් ජලාශයක සම්පූර්ණයෙන් ගිලී ඉන්නවා කියලා කියපුවාම මට ගන්න පුළුවන් සාධාරණ අවස්ථාව තමයි මේක පුතේ. මොකද මෙයා ජලයේ කොච්චරක් ගිලී ඉන්නවද කියලා නැහැ. හැබැයි මේ අවස්ථාව තමයි පුතේ ජලයේ ගිලී සිටින සම්පූර්ණයෙන් ගිලී සිටින අවස්ථාව විදිහට මට ඉස්සෙල්ලාම ගන්න පුළුවන්. මම මේ අවස්ථාව ගන්නවා පුතේ. ඊට පස්සේ කියනවා පුතේ මේ මිනිස්සයා මීටර් 1.8ක් උසයි. මීටර් 1.8ක් උස මිනිස්සෙක් පුතේ අහන්නේ මෙන්න මෙයාගේ හිසත් පාදයේ ඇඟිලිත් අතර තිබෙන පුතේ පීඩන වෙනස කොච්චරක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. පුතේ අපි දන්නවා ද්‍රවස්ථිති විද්‍යාවේදී ද්‍රව පීඩනය හොයන්න අපි පාවිච්චි කරන සූත්‍රය තමයි P සමානයි H rho G. හරි. පුතේ මේකේ H කියන්නේ ද්‍රව කඳේ උස, පුතේ රෝ කියන්නේ ද්‍රවයේ නැතිනම් මෙතන නම් ද්‍රවයේ නැත්නම් තරලයේ ඝනත්වය, ඊට පස්සේ පුතේ G කියන්නේ ගුරුත්වජ ත්වරණය පුතේ. හරි. ගුරුත්වජ ත්වරණය. හරි. පුතේ මෙන්න මෙතන මේ ජලයේ ගිලී ඉන්න මිනිස්යාගේ හිසත් පාදයට අතර අපි බලමු පීඩන වෙනසට හේතු වෙලා තියෙන්නේ මොනවද කියලා. පුතේ මෙයා ගිලිලා ඉන්නේ ජලයේ නම් මෙයාගේ හිසත් පාදයට අතර ඝනත්වය කියන සාධකය වෙනස් වෙන්නේ නැහැ. එයා ගිලිලා ඉන්නේ එකම ජලාශය නිසා. ඊට අමතරව පුතේ මේ ගුරුත්වද ත්වරණය කියන එක වෙනස් වෙන සාධකයක් නෙමෙයි. එයා පුතේ නියතයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට පුතේ මේ හිසත් පාදයට අතර වෙනස් වෙන එකම සාධකය තමයි මේ මිනිස්යාගේ උස පුතේ. H. මෙන්න මෙතනයි අතර තියෙන ද්‍රව කඳ පුතේ මෙතෙන්ට අමතර පීඩනයක් එකතු කරනවා. හරි. අන්න ඒ උස කියන සාධකය ඒ ද්‍රව කඳෙන් ඇති කරන පීඩනය තමයි පුතේ මේ අවස්ථාවේදී මේ මිනිසාගේ හිසත් පායත් අතර තියෙන පීඩන වෙනසට හේතු වෙන්නේ. හරි. බලමු පුතේ අපි කොහොමද මේ ගාන හදාගන්නේ කියලා. P සමානයි H rho G නිසා පුතේ. හරි. මම දැන් උස දන්නා පුතේ ද්‍රව කඳේ උස පුතේ මිනිසාගේ උසටම සමානයි කියලා මට ගන්න පුළුවන්. මොකද මිනිසා ගිලිලා ඉන්න පුතේ සම්පූර්ණයෙන් ජලයේ මෙතන ඉඳන් මේ මෙතෙන්ට යනකම් තියෙන මීටර් 1.8ක් උස ද්‍රව කඳක්. හරි. 1.8යි මීටර්. ඊට පස්සේ පුතේ මේකේ පැහැදිලිවම කියනවා මිනිසා ගිලිලා ඉන්නේ ජලාශයක. ජලාශය පුතේ හැදිලා තියෙන වතුර වලින් අපි දන්න ජලාශ. එහෙනම් පුතේ මේකට අපිට ගන්න පුළුවන් ජලයේ ඝනත්වය අපි හොඳටම දන්නවා 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඊට පස්සේ පුතේ ගුරුත්වද ත්වරණය අපි හොඳ ආකාරවම දන්න දෙයක්. එයත් පුතේ 10යි ms ඍණ 2. 10යි ms ඍණ 2. හරි. පුතේ මේ ටික සුළු කරපුවාම 1.8 වැඩි කිරීම 10යි 18ක් එනවා. 18 ආයි 1000න් ගුණ වුණා පුතේ අපිට උත්තරේ එනවා 18000යි කියලා. උත්තරේ එන්නේ පුතේ හොඳට මතක තියාගන්න පැස්කල් වලින්. උත්තරේ එන්නේ පැස්කල් වලින්. මොකද පුතේ මෙතන අපි ගන්නෙ පීඩනයක් නිසා. හරි. එතනින් එහාට ගියාට පුතේ අපිට අහන ප්‍රශ්නේ හොඳටම පැහැදිලිව කියලා දෙනවා. අපිට එන පිළිතුර පුතේ තියන්න කියලා කිලෝ පැස්කල් වලින්. හරි. පැස්කල් 1000ක් කියන්නේ පුතේ කිලෝ පැස්කල් 1ක්. පැස්කල් 2000ක් කියන්නේ කිලෝ පැස්කල් 2ක්. එහෙනම් පුතේ පැස්කල් 18000ක් කියන්නේ අන්න හරියටම හරි 1000න් බෙදපුවාම පුතේ කිලෝ පැස්කල් 18ක්.
කිලෝ පැස්කල් 18ක්. හරි පුතේ, එහෙනම් ගාන මං හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා. හොඳට බලන්න පුතේ, මිනිස්යාගේ හිසක් පාදයක් අතර තියෙන පීඩන වෙනස පුතේ ආවේ කිලෝ පැස්කල් 18ක් විදියට. අන්නේ පීඩන වෙනසට හේතු වුණේ පුතේ මේ මිනිස්යාගේ උසට සමානවම ජලකඳක් පුතේ මේ පතුල මත ක්‍රියා කරනවා. මෙන්න මේ ජලකඳ පුතේ මේ මිනිස්යාගේ හිස මත ක්‍රියා කරන්නේ. මෙන්න මේ පීඩන වෙනසට හේතු වෙච්ච එකම එක සාධකය පුතේ මෙන්න මේ මිනිස්යාගේ උසට සමාන ද්‍රව කඳක් මේ පාදේ මත පීඩනයක් වශයෙන් ක්‍රියා කිරීම පුතේ. මං හිතනවා මේ ගාන තේරෙන්නේ නැති කියලා. ඒ වගේම පුතේ මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහටත් මේ විදිහටම කරගෙන යනවා. ද්‍රව ස්ථිතියේ පාඩම අවසන් වෙනකම්ම ප්‍රශ්න මං හිතන්නේ වීඩියෝ 20ක් විතර ඉස්සරහට එන්න තියෙනවා. පුතේ ඉස්සරහා වීඩියෝත් ආපු ගමන් බලන්න, channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකකින් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් පුතේ යාළුවෙන්ටත් බලන්න, share කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් පුතේ ඔයාලා ඔක්කොටම